මෑත කාලේ ඉනව මේ ලිපියක් කියවනකොට ලස්සන කොටසක් හම්බ වෙනවා. ලංකාවට එනවා මේ සංචාරකයන් කීප දෙනෙක්. ඔවුන් වෘත්තියෙන් මේ නර්තන ආචාර්යවරු. විදේශ රටවල මේ කැනේඩියානු ජාතිකයන්. එක්කෙනෙක් විතරයි ලංකාවට ඊට පෙර ඇවිල්ලා තියෙන්නේ. අනිත් සියලු දෙනාම පළවෙනි වතාවට ලංකාවට ආපු අය. ඔවුන්ගේ මේ පත්‍රේ ඉන්ටර්විව් එකක් ගන්නවා. එළ මේ සියලු දෙනා එක්කෙනෙක් අන්තිමට කියනවා හරි ලස්සන වාක්‍යයක්. ලංකාව කියලා කියන්නේ ආගන්තුක සත්කාරයට ඉතාමත් ලැබි ආගන්තුක සත්කාරය ඉතා හෙලින් දක්වන ඉතාමත් සුන්දර රටක්. මම දැක්ක සංචාරකයෙක් කියනවා මම දැක්කා මම උදේ සංචාරය කරනකොට ළමයි හරිය ලස්සනට සුදු පාට ඇඳුම් ඇඳගෙන යනවා පාරේ. හරි. හැබැයි මම ඒත් එක්කම දැක්කා මේ රටේ මිනිස්සු තමන්ගේ පරිසරය ඉතාමත්ම අපිරිසිදු වෙන විදිහට තැන තැන කුණු දානවා. අර ඇඳගෙන යන සුදු ඇඳුමේ පාටම ඒ විදිහට මේ පිරිසුදුකම මේ රටේ මිනිස්සු ගාව හැම කෙනෙක් ගාවම තිබ්බනම් මේ රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා. අනිවාර්යයෙන්. ඒක නිසා මම හිතන්නේ අවසන් කරන්න මට දෙන්න තියෙන හොඳම කාරණේ අපිට හරි ලස්සන සංස්කෘතියක් තියෙනවා. අපි මේ සංස්කෘතිය ලස්සනයි කියලා ලස්සනට මාකට් කරනවා. හැබැයි අපි කොච්චර දුරට අපි මාකට් කරන සංස්කෘතිය ලස්සනට තියාගෙන ඉන්නවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක අපේ ජීවිතයට කොච්චර දුරට බද්ධ කරගෙන තියනවද? ඊළඟ පරම්පරාව කොච්චර දුරට ඒක ඔවුන්ගේ ජීවිතවලට එකතු කරගෙන තියනවද? ඒකේ හරපද්ධතියෙන් කොච්චර දුරට අවබෝධ කරගෙන තියනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ලස්සනයි. හැබැයි පැවැත්ම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා චාමර. ඒක නිසා මීට වඩා මේ අවබෝධයකින් වගකීමකින් මේ සන්දර්භයේ තේරුම් ගන්න ඕනේ මේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට දායාද කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පොත් වලින් කවදා හරි දවසක අවුරුද්ද කියන එක කියවන්න පුළුවන් වෙයි. සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සිතන පතන කාර්යනේ ආකාරයෙන්ම මේ ඉදිරියට කරගෙන යන්න හැකියාව, ශක්තිය, ධෛර්යය සහ නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.